හෙලෝ යාළුවනේ, අලුත්ගම කන්ද විහාරය ඔයාලා අහලා ඇති. ගොඩක් අය ගිහිනුත් ඇති. ඉතින් අපි අද කියන්න යන්නේ කන්ද විහාරය ගැන. කන්ද විහාරය කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක්. අලුත්ගම නගරය ආසන්නයේ පිහිටි කන්දක් මුදුනේ ඉදිකර තිබෙන නිසා මෙම විහාරස්ථානය කන්ද විහාරය යන නම ලැබී තිබෙනවා. මෙම විහාරස්ථානය වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයක්. 1734 දී දේවමිත්ත හිමියන් විසින් මෙම විහාරස්ථානය ආරම්භ කර රාජ්‍ය අනුග්‍රහය යටතේ විහාරස්ථානය වරින් වර ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කර තිබෙනවා. භික්ෂූන් සඳහා අධ්‍යාපන ආයතනයක් ලෙස පිරිවෙනක්ද කන්ද විහාරයේ පවත්වාගෙන යනු ලබනවා. මේ කන්ද විහාරයේ පිළිමගය, ස්තූපය සහ එහි වට වූ අෂ්ටාශ්‍ර හැඩති බිත්තිය සහිත පූජනීය බෝධිය විහාරයේ ඉතා පැරණි ස්මාරක ලෙස සැලකෙනවා. ඒ වගේම මෙහි බෝධිය වසර 300කට වඩා පැරණි බව විශ්වාස කරනු ලබනවා. භූමි ස්පර්ශ මුද්‍රාව නිරූපණය කරන දැවැන්ත සමාධි බුද්ධ ප්‍රතිමාව 2007 වසරේදී නිර්මාණය කර අවසන් වූ අතර එනිසා දේශීය බැතිමතුන් අතර විහාරස්ථානය වඩා ජනප්‍රිය වුණා. මෙම දැවැන්ත සමාධි බුද්ධ ප්‍රතිමාව මීටර් 48.8ක් එනම් අඩි 160ක උසින් යුක්ත වන අතර එය ලෝකයේ උසම හිඳි බුද්ධ ප්‍රතිමාවලින් එකක් ලෙස සැලකෙනවා. මෙම විහාරස්ථානයේ ස්තූපය, බෝධි වෘක්ෂය, ධාතු මන්දිරය, ප්‍රතිමා ගෘහය, උපුල්වන් දේවාලය සහ කතරගම සහ පත්තිනි දේවාලය ඇතුළු අනෙකුත් ප්‍රධාන දේවාල පිහිටා තිබෙනවා. බෝධි වෘක්ෂය, දේශනා ශාලාව සහ සීමා මාලකය විහාර පරිශ්‍රයෙන් පිටත පිහිටා ඇති අතරම ස්තූපය සීනුවේ හැඩයෙන් ඉදිකර ඇති අතර එය අෂ්ටාශ්‍රාකාර වාසස්ථානයක් තුළ ඉදිකර තිබෙනවා. දේවමාලිගාවේ ධාතු කුටිය දේවාල පරිශ්‍රයේ ඇති පැරණිතම ගොඩනැගිල්ල බව විශ්වාස කරනවා. කුටියේ දොරටුවේ ගල් සඳකඩ පහනකින් සහ දොර රාමුවකින් මූර්තිමත් කර තිබෙනවා. කුටියේ ඇතුළත බිත්ති සහ සිවිලිම මහනුවර යුගයේ අවසාන භාගයට අයත් මහනුවර යුගයේ බිතුසිතුවම් වලින් සරසා තිබෙනවා. දේවමාලිගාවේ ප්‍රතිමා ගෘහය අභ්‍යන්තර කුටියකින් සහ පිටත කුටියකින් සමන්විත වනවා. රූප ගෘහයට ඇතුළු වීමට ආරුක්කු හැඩති පිවිසුම් 3ක් සහිත චුම්බක පෙනුමක් ඇති තොරණක්ද තිබෙනවා. අභ්‍යන්තර කුටිය තුළ සිටගෙන වාඩි වී සහ නිදා සිටින ඉරියව් වලින් බුද්ධ රූප 3ක් දැකීමට හැකි වෙනවා. කුටි දෙකෙහිම බුදුන් වහන්සේගේ ජීවන ගමනේ අවස්ථා සහ විවිධ ආකාරයේ බිතුසිතුවම් වලින් සරසා තිබෙනවා. ඉතින් ඔයාලා තවමත් මේ කන්ද විහාරය වන්දනා කරගන්න ගිහින් නැත්නම් ඔයාලත් ගිහින් වන්දනා කර ආශිර්වාද ලබා ගන්න අමතක කරන්න එපා.